විපක්ෂය අපේ නියෝජ්‍යමතුමත් කිව් පරිදි මම හිතන්නේ ඇත්තටම මාර විදිහට අසරණ වෙලා ඉන්නේ. අර සුණු විසුණු වෙලා ඉන්නේ. Taman මොකද්ද මේ මොහොතේ ජනතාවට කියව යුත්තේ සහ කළ යුත්තේ කියන එකත් අවබෝධයක් නැතුව මේ මතින් අද දේශපාලනේ මිනි මතින් දේශපාලනය කරන තත්වයකට පත් වෙලා තියෙනවා. මම පැහැදිලිව හැමතැනම කියන තමයි පීඩාවට පත් කොටසක් ඉන්නවා. පීඩාවට පත් වෙච්ච මිනිස්සුන්ට විශේෂයෙන් රෑ දවල් නොබලා නිදිමරාගෙන වෙහෙස වෙන මේ රටේ විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ආගමික නායකයන් වෙන්න පුළුවන්, ඔවුන් සිවිල් සංවිධාන වෙන්න පුළුවන්, තනිපුරවැසියන් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම විශේෂයෙන් හිරිහැර කරන පක්ෂයක් බවට විපක්ෂය අද පත් වෙලා තිබෙනවා. සියලු හැම විටම ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම බාධා පමුණුවෙන් තමයි ඒගොල්ලන් කටයුතු කරන්නේ. මම ආරාධනා කරනවා අර දෙමලින් නම් හරි ලස්සන වාක්‍යයක් තිබෙනවා. උදවි ශయ్యා විටාලුම් පරවාවිල්ලයි උපත්තිරම් ශయ్యාමලිරි. උදව් නොකලත් කමන්නේ බාධා නොකර ඉන්නේ කියන එක තමයි විපක්ෂයට දෙන්න පුළුවන් පණිවිඩය.